සමහරු කියන්නේ අර අනේ අපි නැග්ගොත් නම් පුවක් ගහෙත් දෙබලක්. අපි තොප්පි මහන්න ගත්තොත් ඔළුව නැති මිනිස්සු තමයි ඉපදෙන්නේ. අන්න ඒ වගේ කතා. විශේෂම දේ තමයි දැන් ඔයාලට පුළුවන් හැපි පිල්ලල්ගේ අපේ Facebook page එක හරහා පෞද්ගලිකව මෙසේජ් කරලා හරි voice clip එකක් හරහා හරි ඔයාලගේ ගැටලු ගැන අපිත් එක්ක කතා කරන්න. ඒ සඳහා කිසිදු මුදලක් අය කිරීමක් සිදු වෙන්නේ නැති බවත් මතක තියාගන්න. කිසි විටකත් එවැනි වැකි භාවිතා කරන්නට එපා. ඇත්තටම මෙය බොහෝ දෙනාගේ නොදැනුවත්කම නිසා සිදු කරගන්නා අවාසි සහගත තත්වයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔබ රන් භාණ්ඩ උකස් කළ බව හෝ ණය මුදලක් ලබාගත් බව පුන පුනා ඔබේ යටිසිතට කාවැද්දිය යුතු වෙන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව කියනවා. වගකීමෙන් කියනවා වගේම 100% විශ්වාසයෙන් කියනවා. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබේ ජීවිතය පියවරෙන් පියවර දියුණුව කරා ළඟාවීම කිසිවෙකුටත් නතර කරන්නට බෑ. වැරදි ඇෆර්මේෂන්ස් භාවිතා කරනවට වඩා යෝග්‍යයි ඔබ ඇෆර්මේෂන්ස් භාවිතා නොකරම ඉන්න එක. එතරම් එය අවශ්‍යසහගත විදිහට ක්‍රියාත්මක වෙනවා. බොහෝමයක් දෙනාගේ ඉල්ලීම පරිදි හැපි පිල්ලල්ගේ අපි අද කතා කරන්නේ ණය බරින් නිදහස් වෙන විදිහ ගැන. ඉතින් චුට්ටක් විතර දිග වුණත් මේ වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. අපේ channel එකට අලුතින් එකතු වෙන අය දැනුවත් කළොත් මේ channel එක තුල අපි গুপ্ত බලවේග ගැන කතා කරන්නේ නැහැ. මායාවන් ගැන, විච්ඡාවන් ගැන කතා කරන්නේත් නැහැ. මිත්‍යාවන් ගැන කතා කරන්නේත් නැහැ. අපි කතා කරන්නේ ධනාත්මක භාවය තුල තියෙන පරිවර්තනීය බලය ගැන. Take your daily dose of positivity with us. ධනාත්මක භාවයේ දෛනික මාත්‍රාව අපෙන් ලබා ගන්න කියලා අපි කියන්නේ අන්න ඒ නිසාවෙන්මයි. ඉතින් බොහොම පොඩි කාලයක් ඇතුළත හැපි පිල්ලල්ගේ අපිත් එක්ක ආදරණීය හදවත් ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම ගොඩාක් ආසාවෙන් කියවනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රශංසා, දිරිගැන්වීම් වගේම ඔයාලගෙන් ලැබෙන ආදරයට ගොඩාක් ස්තුතියි. ඒ කමෙන්ට්ස් වලින් හිත පිරෙනවා. ඔයාලා වෙනුවෙන් ඵලදායී දෙයක් කරනවා කියලා සතුටක් දැනෙනවා. ඉතින් තව තවත් ඵලදායී දේවල්, ගුණාත්මක දේවල් ඔයාලා වෙනුවෙන් ගේන්න අපිව උනන්දු කරනවාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ අවුරුද්දේ ඔයාලට ගේන අලුත් ආරංචිය තමයි ඔයාලා වෙනුවෙන්ම හැපි පිල්ලල්ගේ අපි Facebook page එකක් පටන් ගත්තා. ඒ තුලින් ධනාත්මක දේ ඔයාලා වෙනුවෙන් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ ප්‍රශ්න, ගැටලුකාරී තත්වයන්, අත්දැකීම් ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ දකිනවා. විශේෂම දේ තමයි දැන් ඔයාලට පුළුවන් හැපි පිල්ලල්ගේ අපේ Facebook page එක හරහා පෞද්ගලිකව මෙසේජ් කරලා හරි voice clip එකක් හරහා හරි ඔයාලගේ ගැටලු ගැන අපිත් එක්ක කතා කරන්න. පුළුවන් විදිහට ඔයාලගේ හැම මෙසේජ් එකකටම reply කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ සඳහා කිසිදු මුදලක් අය කිරීමක් සිදු වෙන්නේ නැති බවත් මතක තියාගන්න. පීඩාකාරී ව්‍යාකූල මානසිකත්වයෙන් මිදී ධනාත්මකව ජීවිතය පටන් ගන්න හිතන ඔබට අත්වලක් සැපීම තමයි අපේ එකම අරමුණ. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාලට පුළුවන් අපේ Facebook page එකත් එක්ක එකතු වෙන්න. එහෙමත් නැත්නම් Happy Pill LK කියලා Facebook search කරලා ඔයාලට පුළුවන් අපේ page එකත් එක්ක එකතු වෙන්න. ඉතින් like කරලා follow කරලා තියාගන්න Happy Pill LK Facebook page එකත්. හරි. අපි ආයෙත් මුලටම යමු. ණය බරින් නිදහස් වෙන්න ධනාත්මක භාවයෙන් විශ්ව ආකර්ෂණ නීතියෙන් මොනවද කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. ආයෙත් කියන්නේ මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ අරුම පුදුම මැජික් එකක් නෙමෙයි. මේක ලෝකයේ සුප්‍රකට ධනවතුන්, බලවතුන් වගේම ලෝකයේ බොහෝමයක් මිනිසුන් භාවිතා කරන විද්‍යාත්මකව තහවුරු කරන ලද සත්‍යයක්. ඔයා විසින්ම ඔයා හිතන පතන විදිහ වෙනස් කරගෙන ජීවිතයම ධනාත්මකව වෙනස් කරගැනීමේ හැකියාවක් මේ තුල තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා. වගකීමෙන් කියනවා වගේම 100% විශ්වාසයෙන් කියනවා. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබේ ජීවිතය පියවරෙන් පියවර දියුණුව කරා ළඟාවීම කිසිවෙකුටත් නතර කරන්නට බෑ. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ අපි ලොකුවට හිතන්න ඕනේ සංකීර්ණ අනුගමනය කරන්න බොහොම අපහසු සංකල්පයක් නෙමෙයි. බොහොම සරල ටෙක්නික් එකක් තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. අඛණ්ඩව අනුගමනය කිරීමයි විශ්වාසය තබා ගැනීමයි තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් විශ්ව ආකර්ෂණ නීතිය ගැන ඊටම සරලව නිවැරදිව පැහැදිලි කළ වීඩියෝ පට කිහිපයක් Happy Pill LK අපේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒව නරඹලා මේ ගැන පැහැදිලි වගේම නිවැරදි මූලික අවබෝධයක් ලබා ගන්න. ණය බර. ඇයි අපි මේ ණයට ණය බර කියලා කියන්නේ? ඇත්තටම ණය කියන්නේ බරක් නිසා. හිතට බරක්,
අසහනයක්, පීඩනයක් ගෙන දෙන දෙයක් නිසා ණය බර කියලා අපි එදිනදා ව්‍යවහාරයේදී භාවිතා කරනවා. ඇත්තටම අපි ණයට බිය විය යුතුද? නැද්ද? අපි බැංකුවකින් ලෝන් එකක් ගත්තත්, ක්‍රෙඩිට් කාඩ් එක යූස් කළත්, රන් බාණ්ඩ උකස් කළත්, හිතවතෙක්ගෙන් අතමාරුවක් කළත්, පොලියට මුදල් ගත්තත් මේ හැම දෙයක්ම ණය ගණයට තමයි වැටෙන්නේ. මොකද නැවතත් අපි ලබාගත් ණය මුදල ඒ ආයතනයට හෝ පුද්ගලයාට පොලියක් සහිතව ගෙවිය යුත්තක් නිසා. ණය ලබා ගැනීම සම්බන්ධව පුද්ගලයන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. සමහර පුද්ගලයන් ඉන්නවා ප්‍රතිපත්තියක් විදිහට ණය ගැනීමෙන් වැළකී සිටින. එයාලා කවදාවත් බැංකුවකින් ලෝන් එකක් ගන්නෙ නැහැ. කිසි කෙනෙක්ගෙන් අතමාරුවක් ණයක් ලබා ගන්නෙත් නැහැ. පුළුවන් විදිහට ටික ටික මුදල් එකතු කරලා Tamanගේ අවශ්‍යතා සපුරා ගන්නවා. ලොකු හීනවලට යන්නේ නැහැ. අතේ තියෙන මුදලින් පුළුවන් විදිහට පුළුවන් දේවල් කරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා සීමිතයි. මේකේ තියෙන වාසි සහගත පැතිකඩ තමයි ණය බර නිසා එයාලා අනවශ්‍ය විදිහට පීඩනයකට ලක් වෙන්නේ නැහැ. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. නමුත් අවාසි සහගත පැතිකඩ තමයි ඇතැම් විට බොහෝ හැකියාවන් කුසලතාවයන් නැති පුද්ගලයින් මුදල් කියන සාධකය නොමැතිකම නිසා ඉදිරි පියවරක් තැබීමට නොහැකිව ඔවුන්ගේ ජීවිතය කිසියම් සීමාවීමකට ලක් වෙනවා. නමුත් ඔවුන්ගේ හැකියාවන් කුසලතාවයන් කැපකිරීම සමග මුදල් කියන සාධකයක් එකතු වුණොත් ඔවුන් නතර වෙන තැන හිතා ගන්නවත් බැරි වෙන්නට පුළුවන්. අනෙක් කොටාශය තමයි ණය ලබා ගන්නා පිරිස. ණය ලබා ගැනීමේ වාසි සහගත පැත්ත ගැන මේ විදිහට කතා කරන්න පුළුවන්. ඇත්තටම හැකියාව, කුසලතාවය, දක්ෂතාවය තියෙන පුද්ගලයන්ට, කැපකිරීම කරන්න පුළුවන් උනන්දුව තියෙන පුද්ගලයන්ට මුදල් කියන සාධකය නොමැතිකම නිසා ඔවුන් අසරණ වෙන අවස්ථා තියෙනව නේද? ඉතින් එහෙම පුද්ගලයන්ට ණයක් කියන්නේ ඔහුගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වයේ මාර්ගය සකස් කරගන්න වැදගත් සාධකයක්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝමයක් ධනවතුන්, සාර්ථක ව්‍යාපාරිකයින්, දක්ෂ ව්‍යවසායකයින් බොහෝ දෙනා අතේ තියෙන මුදලින්ම විතරක් සාර්ථක වුණ අය නෙමෙයි. ණය පහසුකම් ලබාගෙන ඒවා සාර්ථකව කළමනාකරණය කරගෙන සාර්ථක වූ පුද්ගලයන්. ණයට බිය නොවීමේ තිබෙන අවාසි සහගත පැතිකඩ ගැන සැලකුවොත් ඇතැම් පුද්ගලයන් ඉන්නවා ණය මුදල නිසි ලෙස කළමනාකරණය නොකරන. නොදැනුවත්කම නිසා හෝ උනන්දුවක් නොමැතිකම නිසා ඔවුන් ණය මුදල අතට ආපු ගමන් ඉවක් බවක් නොමැතිව වියදම් කරනවා. අවසානයේ ඒ ණය ගෙවන්න තවත් ණය මුදලක් ලබා ගන්න තැනටපත් වෙනවා. ණය පිට ණය අරන් අවසානයේ ඒවා ගෙවා ගන්න බැරිව ප්‍රදේශන විතරක් නෙමෙයි රටින් පවා පලා යන තත්වයට මිනිසුන්පත් වෙනවා. ඇතමුන් මේ අහස උසට ගොඩ ගැහිලා තියෙන ණය බර ගෙවා ගන්න බැරිව සියදිවි නසා ගන්න තත්වයටපත් වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ණය කියලා කියන්නේ අනවශ්‍ය විදිහට බියක් ඇති කරගත යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම අනවශ්‍ය විදිහට ලබා ගත යුතු දෙයක්වත් නෙමෙයි. ඒ කෙසේ වෙතත් ඔබ ලබා ගන්නා ණය මුදල ප්‍රවේශමෙන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අවධානය යොමු නොකළහොත් අනිවාර්යෙන්ම ඒ ඔබේ ජීවිතය තුළ පීඩාකාරී අඳුරු පැතිකඩක් නිර්මාණය කරයි. හරි. දැන් ඔබ මේ අතරින් කුමන කාණ්ඩයකටද අයත් වෙන්නේ? ඔබ කුමන තත්වයක සිටියත් ඒ ගැන පීඩනයකට පත්වන්නට එපා. එය සිදු වී අවසන්. ධනාත්මක වන්න, ධෛර්යමත් වන්න, විශ්වාස කරන්න. ඔබ දැනට සිටිනා තැනින් ඉහළට එීමට ඔබට අනිවාර්යෙන්ම පුළුවන්. ජීවිතය අතිසාර්ථකුණු මිනිසුන් බොහෝමයක් ජීවිතය අඩියටම වැටුණු මිනිසුන්. ඒ නිසා විශ්වාසය අතහරින්නට එපා. ණය මේ වචනය ඇහුණත් එක බරක් විදිහට අපිට දැනෙන්නේ ඒ වචනය අපේ යටිසිතට. එහෙමත් නැත්නම් අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ඍණාත්මකව කාවැදුණු වචනයක් වෙලා තියෙන නිසා. ඒ නිසා පුළුවන් තරම් අපිට මේ වචනය අපේ ශබ්දකෝෂය තුළ භාවිතය අඩු කිරීමට පුළුවන් නම් හොඳයි. මම දකිනවා හැපි පිල්ලල්ගේ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීයයන් බහුතරයක් පුරුද්දක් විදිහට positive affirmations දිනපතා කමෙන්ට් කරනවා. එහෙමත් නැත්නම් ස්ක්‍රිප්ටින් කරද්දී, ජර්නලින් කරද්දී, තවත් සරලව කිව්වොත් සිහින ලියද්දී Tamanගේ සිහින යථාර්ථයක් වී ඇති බවට ලියන වැකි කමෙන්ට්ස් විදියට යොදන ලොකු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක ප්‍රතිඵලදායකයි. මොකද අපි කොලයක් පෑනක් අරන් ලියනවා වගේම අපි ටයිප් කරද්දිත් අපේ ඇඟිලි තුඩු මෙහෙය වෙද්දී මනස අපේ යටිසිත ඒ ඔස්සේ උත්තේජනය වෙනවා. ඉතින් මම කියන්න ගියේ ඒ කමෙන්ට්ස් අතර මම දකිනවා මෙන්න මේ වගේ කමෙන්ට්ස්. මගේ රන් බාණ්ඩ බේරා ගැනීමට මෙපමණ මුදලක් මාහට ලබා දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි. මාගේ ණය මුදල බේරා ගැනීමට මෙපමණ මුදලක් මට ලබා දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි.
වගේ කමෙන්ට්ස්. කිසි විටකත් එවැනි වැකි භාවිතා කරන්නට එපා. ඇත්තටම මෙය බොහෝ දෙනාගේ නොදැනුවත්කම නිසා සිදු කරගන්නා අවාසි සහගත තත්වයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. එවැනි ඍණාත්මක වැකි භාවිතය තුළින් ඇතිවන අවාසි සහගත තත්වය මම පැහැදිලි කරන්නම්. ඔබ රන් භාණ්ඩ උකස් කළ බව හෝ ණය මුදලක් ලබාගත් බව පුන පුනා ඔබේ යටිසිතට කාවැද්දිය යුතු වෙන්නේ නැහැ. ඔබේ ආවර්ජනය කළ යුතු වෙන්නේ නැහැ. ඔබ උකස් කළ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 3ක් නම් ඔබට බේරා ගැනීමට අවශ්‍ය වන්නේ රුපියල් ලක්ෂ 3ක මුදලක්. ඔබ ලක්ෂ 10ක ලෝන් එකක් නම් අරන් තියෙන්නේ. ඒ ලෝන් එක සෙටල් කරන්න ඔබට අවශ්‍ය වෙන්නේ ලක්ෂ 10ක මුදලක්. ඉතින් එතනදී අපිට පැහැදිලි කාරණාව කුමක් වුවත් විසඳුම විදිහට අවශ්‍ය දේ මුදල් නම් අපි ලබාගත් ණය මුදලවත් උකස් කළ රන් භාණ්ඩ පිළිබඳවත් හයිලයිට් කළ යුතු වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය මුදල ගැන හිතලා මට මෙපමණ මුදලක් ලබා දුන් විශ්වයට ස්තුතියි. මම දැන් මූල්‍යමය වශයෙන් ස්ථාවරයි. මගේ ආර්ථිකය ශක්තිමත්. ඒ වගේ ධනාත්මක වැකි භාවිතා කිරීම ඉතාමත් යෝග්‍යයි. එතනදී ණයක් ගැනවත් උකසක් ගැනවත් සඳහන් වෙන්නේ නැහැ. මානසික පීඩනයක් ගෙන දෙන දෙයක් ආවර්ජනය වෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් මතක තබා ගන්න ඔබ ස්ක්‍රිප්ටින් තුලදී එහෙමත් නැත්නම් සිහින ලිවීම තුලදී ණය පිළිබඳව සඳහන් නොකළ යුතු බව. අනෙක් විශේෂම කාරණාව තමයි මුදල් පිළිබඳ සිතන ආකාරය. මුදල් කියන දේ ලෝකයේ පුරා සංසරණය වන අතිශය බහුල දෙයක්. සමහරු හිතනවා මුදල් කියන්නේ හරිම දුලබ දෙයක් කියලා. නැහැ. ඉතින් මේ බහුල වශයෙන් මුදල් සංසරණය වන ක්‍රියාවලියේදී Tamanට මුදල් උපයා ගැනීම, මුදල් ආකර්ෂණය කර ගැනීම ඉතා අපහසු දෙයක් කියලා හිතන්න එපා. ලොකු කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට බොහෝම අමාරුවෙන් තමයි මේ මුදල් උපය ගන්න වෙන්නේ වගේ මතයක කිසි විටකත් ඉන්න එපා. ඔබ හිතන්නේවත් නැති, අදටත් හිතලවත් නැති ඉතා සරල මුදල් ඉපයීමේ ක්‍රමෝපායන් රැසක් ඔබ වටා ඇති. නැවතිල්ල හිතන්න. ඔබට විශ්වෙන් ලබා දෙන අවස්ථාවන් මග හැරගන්න එපා. ඒ වගේම කතා බහේදී හෝ ක්‍රියාවේදී මුදල් වලට අගෞරව කරන්න එපා. වටිනාකමින් අඩු මුදලක් හෝ බිම වැටලා තියෙනවා නම් ඒක පාගමින් යන්න එපා. ඒක කාසියක්ද නෝට්ටුවක්ද අදාළ කරගන්න එපා. රුපියල් 2ක් වුණත් කමක් නැහැ. ඔබ කොතරම් ධනවතෙකු වුණත් ඒ මුදල නොසලකා හරින්නට එපා. පාගමින් යන්නට එපා. මම මෙතනදී අදහස් කළේ අනුන්ගේ මුදල් අහුල ගැනීමක් ගැන නම් නෙමෙයි. ඒ වගේම මුදල් වලට ගෞරව කරන්න. ආදරය කරන්න. නෝට්ටු වල එක එක දේවල් ලියලා විකෘති කරලා විනාශ කරලා දාන්න එපා. පොඩි කරලා ගුලි කරලා තියාගන්නත් එපා. ඔයාගේ පොකට් එකේ, හෑන්ඩ් බෑග් එකේ, පර්ස් එකේ, වොලට් එකේ මුදල් තියාගනිද්දි බොහොම පිළිවෙලට ලස්සනට ඒවා තියාගන්න. සමහර ව්‍යාපාරිකයින් ඉන්නවා දවස තුල Tamanගේ පළමුවෙනි ගනුදෙනුව කරද්දී Tamanගේ අතට ලැබෙන මුදල ගන්න හරිම භක්තියෙන්. Tamanගේ ආගම දහමට අනුව කුමක් හෝ ප්‍රාර්ථනාවක් කිරීමක් හෝ ස්තුතිවන්ත වීමක් වගේ දෙයක් වෙන්න ඕනේ මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේම law of attraction කියන concept එක තදින්ම follow කරන masters-ලා ගොඩක් ලෝකයේ ඉන්නවා. ඒ අතරින් මයිකල් බර්නාඩ් බෙක්විත්, ලිසා නිකොල්ස් වගේ අය ගැන ඔබ අහලා ඇති. ඔවුන් ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධයි මේ සම්බන්ධ දැනුම බෙදා දීම නිසාවෙන්ම. ඉතින් ඔවුන් කියනවා ඔවුන් මුදල් නෝට්ටු අතට අරන් ඒවා එක කතා කරනවා කියලා. අප්‍රාණවාචී දෙයක් වුණත් ඔවුන් මුදල් නෝට්ටුවට ආදරය කිරීම, ගෞරව කිරීම, ස්තුතිවන්ත වීම පුරුද්දක් විදිහට කරන බවත්, ඉන් ඔවුන් ප්‍රතිඵල ලබා ගන්නා බවත් සඳහන් කරනවා. මට කියන්න අවශ්‍ය වුණේ මිනිසුන් එතරම් මුදල් වලට ආදරය කරනවා, ගෞරව කරනවා කියන දේ. අනෙක් කාරණාව තමයි ඍණාත්මක වෙන්න එපා. කෙටියෙන්ම කියනවා නම් සමහරු කියන්නේ අර අනේ අපි නැග්ගොත් නම් පුවක් ගහෙත් දෙබලක්. අපි තොප්පි මහන්න ගත්තොත් ඔළුව නැති මිනිස්සු තමයි ඉපදෙන්නේ. අන්න ඒ වගේ කතා. ඒ කියන්නේ අපි දෙයක් කළාට හරියන්නේ නෑ වගේ අදහසක්නේ. ඒ වගේ වචන භාවිතා කරද්දී ඒවා ඒ විදිහටම හිතද්දී එය මනසට තදින් කාවදිනවා. එතනින් එහාට හිතට එනවා මම මේක කළාට හරියන්නේ නෑ. අනෙක් පැත්ත තමයි වෙන්නේ කියලා. ඉතින් ආය අහන්න දෙයක් නෑ, එහෙමම තමයි වෙන්නේ. ඒ නිසා කියන්නේ විහිළුවටවත් තමන්ව තමන්ගේ ශක්තිය අවතක්සේරු කරගන්න එපා. ඒ වගේම ඍණාත්මක වෙන්න එපා. ධනාත්මකව හිතන්න. ඔබ දැකලා ඇති මුදල් යහමින් ගෙවසෙන තැන්වලටම තවත් මුදල් ආකර්ෂණය වෙන විදිහ. අර මිනිස්සු කියන්නේ අච්චර සල්ලි තියෙන අර මනුස්සයාටමනේ අර ස්වීප් එකක් ඇදුනේ කියලා. ඒ කියන්නේ ආර්ථිකව ස්ථාවර. එහෙමත් නැත්නම් ආර්ථිකයේ ශක්තිමත් පුද්ගලයන්ටම තව තවත් මුදල් ගලා එන එක සමාජයේ සුලභ දසුණක්.
ඒ වගේම තමයි ආර්ථික දුෂ්කරතා තියෙන පුද්ගලයන් වටා බොහෝ විට තව තවත් නිර්මාණය වෙන්නේ ආර්ථික දුෂ්කරතාම තමයි. අන්නේ සංසිද්ධිය තමයි අපි කලින් වීඩියෝ වලත් පැහැදිලි කරේ. එතනදි තමයි ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව law of attraction එහෙමත් නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන තැන. ඔබ ඉන්නේ කුමන ආකාරයේ වයිබ් එකකින්ද? ඔබ විශ්වයට මුදා හරින්නේ කවර ආකාරයේ ভাইබ්‍රේෂන් එකක්ද? අන්න එවැනි දේම ඔබ වෙත ආකර්ෂණය වෙනවා. ඔබ දුකින් පීඩණයෙන් මැසිවිලි නගමින් නම් දවස පුරාම ඉන්නේ ණය. අනේ කොහොමද මම මේ ණය ගෙවා ගන්න කියලා නම් නිතරම හිතන්නේ. ඔබට ණය පියවීම කෙසේ වෙතත් තව තවත් ණය ගැනීමටම සිදු වේවි. ඔබ හිතයි ඉතින් ණයක් තියනවා නම් ඒක අමතක කරලා ඉන්නේ කොහොමද කියලා. නැහැ. සාමාන්‍යයෙන් ඒ ගැන දිනකට 2-3 පාරක් විනාඩියක් දෙකක් මතක් වෙන එක සාමාන්‍යයි. එතනින් එහාට ඒ ගැන දවස පුරාම මෙනෙහි කරමින් ඉන්න එපා කියලායි මම කියන්නේ. අනෙක් කාරණාව තමයි ඔබ ණය බරින් නම් ඉන්නේ ලොකු මුදල් අවශ්‍යතාවයක නම් ඉන්නේ ඔබ විෂුවලයිස් කරන්න. ස්ක්‍රිප්ටින් කරන්න. නිවැරදිව විෂුවලයිස් කරන ආකාරය පිළිබඳව අන්තර්ගත වීඩියෝ එකක් අපේ YouTube channel එකේ තියෙනවා. ඒ වගේම නිවැරදිව ස්ක්‍රිප්ටින් කරන ආකාරය පිළිබඳව වීඩියෝ එකකුත් අපි ළඟදීම අරගෙන එනවා. මේ දේවල් වලට අමතරව positive money affirmations භාවිතා කරන්නත් පුළුවන්. මුදල් සම්බන්ධව ධනාත්මක වැකි භාවිතා කරන්න. නිකන් ඔබ හිතට එන දේ කියන්න එපා. එහෙන් මෙහෙන් ආවට ගියාට අහුවන දේ කියන්නත් එපා. අර මුලදී කිව්වා වගේ නොදැනුවත්කම නිසාවෙන් වැරදි අදහස් භාවිතා කරලා අවාසි සහගත තත්ත්වයන් නැති කරගන්න එපා. වැරදි affirmations භාවිතා කරනවට වඩා යෝග්‍යයි ඔබ affirmations භාවිතා නොකරම ඉන්න එක. ඒතරම් එය අවාසි සහගත විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හොඳින් හොයලා බලලා ඔබට ගැළපෙන ආකාරයේ money affirmations භාවිතා කරන්න. ලියන්න, සවන් දෙන්න, නැත්නම් කියන්න. එය අඛණ්ඩව භාවිතා කිරීම මගින් ඍණාත්මක දේ බැහැර වී ඔබේ යටිසිත ධනාත්මකව උත්තේජනය වී ඒ ඔස්සේ ධනාත්මක දේ ඔබ වෙත ආකර්ෂණය වෙනවා. එය ලෝකයේ විද්‍යාත්මකව තහවුරු කරන ලද සත්‍යයක්. ප්‍රායෝගිකව බහුතරයක් දෙනා අත්හදා බැලූ සත්‍යයක්. ඒ නිසා ඔබ දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න. මෙම ක්‍රමය අනුගමනය කරගෙන යද්දී මගදී ඔබට යම් යම් බාධක එන්නට පුළුවන්. ඒවා හමුවේ නොනැවතී අඛණ්ඩව විශ්වාසයෙන් ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න. law of attraction කියන ලස්සන වගේම සරල concept එකේ තියෙන සරල techniques ටික අඛණ්ඩව ටික දවසක් අනුගමනය කරගෙන යද්දී ඔබට දැනෙන වෙනසක් සිදු වෙන බව විශ්වාසයි. Happy Pill LK අපේ YouTube channel එකේ නිවැරදි වැකි සහිතව නිවැරදි hertz ගණන සහිතව සකස් කරන ලද positive affirmations සහිත වීඩියෝස් තියෙනවා. ඒ අතරින් positive money affirmation සහිත වීඩියෝ එකකුත් තියෙනවා. ඔබට පුළුවන් පහළ description box එකේ තියෙන link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක නරඹලා positive money affirmations භාවිතා කරලා ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම ඔබ කිසියම් පොඩි හෝ ප්‍රතිඵලයක් ලබා ගත්තා නම් ඒකත් comment section එකේ දාන්න අමතක කරන්න එපා. ආසාවෙන් ඉන්න අය දේවල් කියවන්න. ඉතින් ඔබත් ණය බරින් පීඩිත වෙලා ඉන්නවා නම් ඒන් නිදහස් වෙන්නත් ණයක් ලබා ගැනීමට හිතාගෙන ඉන්නවා නම් ඒ ණය මුදල නිසි ලෙස කළමනාකරණය කරලා ඉලක්ක සපුරා ගන්නත් positive thinking සහ law of attraction කියන සංකල්ප හරහා ලබා දුන්න මෙන්න මේ පුංචි tips ටික වැදගත් කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක share කරන්න. Happy Pill LK අපේ Facebook page එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. රැඳී සිටියාට ස්තුතියි. ඔබට ජය.